ලංකාවේ පළවෙනි පොලිමර් නෝට්ටුව දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් guys 200 නෝට්ටු ගැන කතා කරනකොට මේක 1998 58 ඒ කියන්නේ ලංකාවේ 50 වෙනි 58 anniversary එකට තමයි මේ නෝට්ටුව මේක කරලා තියෙන්නේ. ඒ හින්දා guys මේක මාර වටිනාකම නෝට්ටුවක්. ඉතින් ලංකාවේ ගොඩාක් අයට මේක මේ නෝට්ටුව මාර ආසයි. ඒ කියන්නේ පළවෙනි පොලිමර් නෝට්ටුව ගැන ඒ කියන්නේ පළවෙනි පොලිමර් නෝට්ටුව ගැන මේක කරනකොට මේක ඉතින් මාර ලස්සනයි. ඉතින් ඒ කාලේ ඉතින් අපි පාවිච්චි කරපු මාර ෆීලිං නෝට්ටුවක් මේක ඉතින්. දැන් ඉතින් ලංකාවේ නැති හින්දා ගොඩාක් අය ඉතින් ෆෙස්ට් ඒ කියන්නේ ගොඩාක් අය අර නිව්ලි කලෙක්ට් කරන කට්ටිය ඉතින් ෆෙස්ට් ඉතින් පර්චේස් කරන නෝට්ටුව තමයි මේක ඉතින්. ගොඩාක් අයට ආසයි මේ නෝට්ටු ගැන. ඒ හින්දා guys මේ වීඩියෝ එක අනිවාර්යෙන් අන්තිම වෙනකම් බලන්න. මුලින්ම කියන්න ඕනේ පොලිමර් නෝට්ටු. පොලිමර් නෝට්ටු කියන්නේ මොනවද කියලා ගොඩක් කට්ටියට පොඩි මේකක් තියෙනවා ඇති. මේක ඉතින් කියනවා නම් මේක ඉතින් ඕගොල්ලෝ දන්නවා මේක පේපර් මනි එකක් කියලා. ඒ කියන්නේ අපිට අතට මේව කරනකොට ඕගොල්ලෝ දන්නවා මේක ඉතින් පේපර් කියලා දන්නවනේ ඉතින්. හැබැයි මේක ඉතින් එහෙම නෙවෙයි මේක ඉතින්. ඕගොල්ලෝ දන්නවා ඉතින් මේක ඉතින් ප්ලාස්ටික් නෝට්ටුවක් කියලා ගොඩක් කට්ටියට දන්නවා ඉතින් ඒ කාලේම මාර ප්‍රසිද්ධිය වුණා මේක අපිට අතේ තියාගන්න බෑ මේක සාප්පුවේ තියාගන්න බෑ එහෙම කියලා පොඩි ලොකු ප්‍රශ්නයක් ඇති වුණා ඉතින්. මේක තමයි ඉතින් පොලිමර් නෝට්ටු කියලා කියන්නේ ඉතින්. ලංකාවේ පළවෙනි සැමරුම් නෝට්ටුව තමයි මේක 200 නෝට්ටු කියලා කියන්නේ ඉතින්. සැමරුම් කියන්නේ මොනවද? ඒ කියන්නේ කමියුනිටිව් නෝට්ස් කියලා කියන්නේ මොනවද දන්නවද? ස්පෙෂල් දින වලට ගහන නෝට්ටුවක් තමයි ඒ කියන්නේ. මේක ඉතින් ලංකාවේ ඉතින් ගොඩක් නෝට්ටු විතරක් නෙවෙයි ඉතින් කොයින්ස් ගහලා තියෙනවා ගොඩාක් කොයින්ස් ගහලා තියෙනවා. ඒක ඉතින් අපි අන්තිම වීඩියෝ එකෙන් බලමු. security features කියන කතා කරනකොට මෙතන තියෙනවා ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ 200 නෝට්ටුවක්. මෙතන තියෙනවා ඕගොල්ලන්ට බලන්න පුළුවන් transparent window එකක් තියෙනවා මෙතන. ඒක තමයි ඉතින් පොලිමර් නෝට්ටුව ගැන කතා කරනකොට ෆෙස්ට් ඒ කියන්නේ පළවෙනි security features ගැන කතා කරනකොට ඉස්සල්ලා එන්නේ මේක තමයි. ඒ කියන්නේ transparent window එක. මෙතන තියෙනවා මේ ඇතුලේ තියෙනවා නෙළුම් මලක් තියෙනවා. ඒක තමයි පළවෙනි එක. number 2 shadow image එකක් තියෙනවා මෙතන. ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන සිංහයක් පේනවනේ. ඒක තමයි ඉතින් security features ගැන කතා කරනකොට shadow image එකත් එක්ක මෙතන කටුවත් එක්ක ඉන්න සිංහයක් පේනවා මෙතන. number 3 tactiles and brain feature කියලා කියනවා මේකට. ඉතින් S නැති මිනිසුන්ටත් මේක ඒ කියන්නේ transparent මේකක් තියෙනවා මෙතන. ඕගොල්ලන්ට ඒක බලලා ඕගොල්ලන්ට 200 කියලා මේක මෙතන පේනවා. ඉතින් ඒගොල්ලන්ට තමයි ඒක පේන්නේ. අපිට ඉතින් මේක පේන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඒක මේ කරලා තියෙනවා මේ නෝට්ටුව. number 4 micro painting. ඒ කියන්නේ මෙතන තියෙනවා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් 200 නෝට්ටු කියලා. හැබැයි ඉතින් මේ නෝට්ටුව ඇතුලේ තියෙනවා පොඩි ඉලක්කම් තියෙනවා. ඒ කියන්නේ අපිට මේක පේන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක අර පොඩි මේකක් තියෙනවා ග්ලාස් එකක් තියෙනවා. ඒකත් එක්ක බලුවොත් මෙතන පේනවා CBSL කියලා ලංකා මහා බැංකුවෙන් අර මේකක් තියෙනවා. ඒ වගේම 200 නෝට්ටු කියලා 200 කියලා ඇතුළත මේකේ පේන්නේ. ඉතින් අපිට ඒක පේන්නේ නැහැ. ඒ හින්දා තමයි guys මේක ඉතින් fake නෝට්ටු ගහන්න බෑ කියලා කියන්නේ. ඒකට තමයි ඉතින්. අන්තිම ඉතින් UV light එක තමයි ඉතින් UV light එක ගෙවුණා. ඉතින් ගොඩක් කට්ටියට දන්නවා ඉතින් UV light එක ගෙවුණා. ඉතින් ඒකේ ඇතුලේ 200 කියලා පේනවා. ඉතින් ඒක ඉතින් කොහොමද ඉතින් ලංකාව විතරක් නෙවෙයි ඉතින් ඕන රටවල වල ඉතින් UV light එක අනිවාර්යෙන් මේ නෝට්ටු ගැන කතා කරනකොට අනිවාර්යෙන් මේක කරනවා ඉතින්. අනිත් එක guys ඉතින් අපේ අලුත් page එක follow කරලා තියාගන්න. ඉතින් අපිට පොඩි support එකක් දෙන්න. ඉතින් නෝට්ටු ගැන කතා කරනවා ඉතින් ලංකාවේ අපේ channel එක විතරයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා guys පොඩි support එකක් දෙන්න. අද විතරක් නෙවෙයි හැමදාම අපි වීඩියෝ කරනවා. ඉතින් හැමදාම කරලා දානවා. ඉතින් ඕගොල්ලන්ට අනිත් වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියන්න මොන නෝට්ටු ගැන කතා කරනවා අනිවාර්යෙන් මට comment එකක් දාන්න. මේ වීඩියෝ එක like කරලා තියාගන්න. bye guys.